කෝජිති මගේ යාළුවන්ට ඔන්න කාලෙකට පස්සේ අද අපි බලන්න යන්නේ ඇනිමේෂන් මූවී එකක්. මේක ඇවිල්ලා 2014 නිකුත් වුණ නට්ජොබ් කියන ආතල් ගොඩක් පිරිච්ච සුපිරි මූවී එකක්. එහෙනම් ඉතින් වැඩි කතාවක් නෑනේ. channel එකට පොඩි subscribe පාරකුත් දාගෙනම අපි යමු කජ්ජක් නිසා ලේනෙක්ට වුණ ඇබැද්දියක් බලන්න. ඔන්න එහෙනම් ඕගොල්ලන්ගේ කතාව. මේ කතාවේ ලොක්ක තමයි මෙන්න මේ ෂර්ලි කියන ලේනා. ඩයල් එක ඇවිල්ලා පොඩ්ඩක් නාහෙට අහන්නේ නැති තනියම වැඩ කරන්න කැමති ඩයල් එකක්. එයා ජීවත් වෙන්නේ පාට්ට ජනාකීර්ණ නගරයක් මැද හදපු පුංචි පාක් එකක් ඇතුලේ. තව මේ ෂර්ලිට ඉන්නවා බඩී කියලා මීගෝලෙක්. එයාත් ඉතින් ෂර්ලිට පණ දෙන්න උනත් ලෑස්ති පිට ඉන්නේ. කොහොම හරි මේ පාක් එකේ ජීවත් වෙන සත්තුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කෑම ප්‍රශ්නේ. මොකද මේක නගරයක් මැද තියෙන පාක් එකක් ඉඳලා එයාලට ඇති වෙන්න කෑම මේ පාක් එක ඇතුලේ නැහැ. ඒ මදිවට සීත කාලෙත් ළඟ එනවා. ඉතින් ඒ සීත කාලට ඕන කෑම ටිකවත් මේ සත්තු තාම හොයාගෙන නැහැ. ඒ ටික හොයාගන්න බැරි වුණොත් එහෙම සීත කාලෙදි මේ සත්තුන්ට මැරෙන්න තමයි වෙන්නේ. මේම ටික වෙලාවක් යනකොට මේ සෙට් එකේ ලොක්කා වුණ රැකුන් කියන ඩයල් එකට එයාගේ අමුතු විදියේ බෝල කුරුල්ල ඇවිල්ලා කිව්වා පාක් එක ළඟට කජු කරත්තයක් ඇවිල්ලා තියෙනවා කියලා. රැකුණොත් ඉතින් ඒක තමයි ශීතකාලට අපේ ගැලවීම කියලා ඒකෙන් කජු උස්සන වැඩේ බාර දුන්නා මේ සෙට් එකේ ඉන්න ලේන් කෙල්ලෙක් වුණ ඇන්ඩි කියන කෙල්ලට. හැබැයි ඉතින් එයාට තනියම නම් යන්න දුන්නේ නැහැ. ග්‍රේසන්වත් එක්කරගෙන යන්න කියලා කිව්වා. ග්‍රේසන් කියන්නේත් මේ සෙට් එකේ ඉන්න තවත් ලේනෙක්. පොර ඇවිල්ලා එච්චර වැඩකාරයෙක් නන් නෙමේ. හැබැයි ඉතින් වැඩකාරයෙක් කියලා පෙන්නන් ඉන්න ඩයල් එකක්. ඇන්ඩිත් ඉතින් පොරට එච්චරම කැමති නෑ. ඒත් ඉතින් රැකුන්ගේ තීරණය නිසා ඇන්ඩිට යවත් අනිවාර්යයෙන්ම අරගෙන යන්න සිද්ධ වුණා. අපි එනම් දැන් යමු පොඩ්ඩක් ඒ රටකජු කරත්තේ පැත්තට. මොකද ඒකේ රටකජු කරන ඩයල් එක නම් එච්චර හොඳ ඩයල් එකක් වගේ පේන්නේ නැහැ. ඒ මදිවට එයත් එක්ක හිටිය තවත් ඩයල් එකක් එතනම ඉස්සරහා තිබ්බ බැංකුවේ ෆොටෝ වගේක් ගහන්නත් පටන් ගත්තා. ඒකෙන් ඔයාලට තේරෙනවනේ මෙතන සිද්ධ වෙන්න යන්නේ මොකද්ද කියලා. ඒ වැඩේ ඒ විදියට යන අතරේ පොඩ්ඩක් අමාරුකාර ළමෙක් මෙතෙන්ට ආවා මේ ඩයල් එකකින් කජු ටිකක් ගන්න. හැබැයි ඉතින් කජු ඩයල් එක නම් ළමයාට කජු විකුණුවේ නැහැ. අපි දැන් වහලා කියලා ඒ ළමයාගේ කටේ කජු ඇට ටිකකුත් තොබලා මෙතනින් එලවලා දැම්මා. තවත් පැත්තකින් අපේ කතානායකයා වුණ ෂර්ලිත් එයාගේ බඩීවත් සම්බන්ධ කරගෙන මේ කජු කරත්තෙන්ම කජු ටිකක් උස්සන්න ප්ලෑන් කරනවා. කොල්ලා ළඟ ඉතින් සුපිරි සැලස්මකුත් තියෙනවා. සුපිරි කිව්වට ඉතින් සුපිරිමත් නෑ හොඳේ. කොහොම හරි ෂර්ලි මේ වෙලාවේ දැක්ක ඇන්ඩිත් කජුවරකම් කරන වැඩේට බැහැලා ඉන්නවා කියලා. කොල්ලා ඒක නිසා එයාගේ ප්ලෑන් එක ඉක්මනටම ක්‍රියාවට නංවන්න පටන් ගත්තා. ඒ අස්සේ අර පොඩි ළමයා ගිහිල්ලා පොලිසිය කෙනෙක්ව මෙතෙන්ට එක්කන් ඇවිල්ලා කරත්තේ හිටපු ඩයල් එකේ එයාගේ කටේ ඇට ටිකක් කොබලා එයාට කරදර කරන්න හැදුවා කියලා. ඒ වැඩේ එහෙම යන අතරේ ඇන්ඩි කෙල්ල දැක්ක ගහ උඩ ඉඳන් බාල්දියක් කරත්තේ පැත්තට එනවා කියලා. තව ඒක ඇතුලේ ෂර්ලිගේ ගෝලයා වුණ බඩිත් ඉන්නවා කියලා. කෙල්ල ඉතින් මෙතන පිස්සු නටනට ඉන්න ග්‍රේසන්ට ඕන මගුලක් කරගන්න කියලා එයා ෂේප් එකේ ගහ උඩට ගිහිල්ලා ෂර්ලිට කතා කරා. ෂර්ලි ඒකට බය වුණ පාර එයාගේ අතින් බාල්දියත් අතෑරුණා. බඩියක් කෙලින්ම ගිහිල්ලා කරත්තේ උඩ. ඇන්ඩි ඉතින් කොල්ලට තේරුම් කරන්න පටන් ගත්තා අපිට ලොකු කෑම හිඟයක් තියෙනවා. ඒක නිසා අපි එකතු වෙලා මේ හොරකම කරමු කියලා. හැබැයි ඉතින් ෂර්ලි නම් ඒ යෝජනාවට කැමති වුණේම නෑ. මොකද එයා රැකුන්ටත් පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ වගේම එයාට ඕන තනියම වැඩ කරන්න. ඒ අස්සේ ග්‍රේසනුත් මෙතෙන්ට ඇවිල්ලා විකාර කරන්න පටන් ගත්තා. ඒක නිසා කොල්ල තවත් ලණුවක එල්ලිලා කරත්තේ ළඟට ගිහිල්ලා බඩීගේ උදව්ත් ඇතුව කරත්තේ ඇතුළට රිංග ගත්තා. හැබැයි ඉතින් ඇට ටිකත් ලස්සනට අරගෙන එළියට බහැපු කොල්ලව මාට්ටුනා අර ඩබලගේ බලු තඩියට. බල්ලත් ඉතින් ෂර්ලිව අල්ලගන්න දඟලපු පාර එයාගේ අතින් ඇට කරත්තේ තල්ලු වෙලා ඒක ඉස්සරහට යන්න පටන් ගත්තා. ආරිනම් ඉතින් අර මිනිස්සු දෙන්න ඒක අල්ලගන්න එපයි. හැබැයි ඉතින් ඒ ඩබල් ඒ වැඩේ කරන්නේ නැතුව පොලිසිය කෙනාටත් පේන්නේ නැති වෙන්න ෂේප් එකේ එතනින් අනිත් පැත්තට දුවන්න පටන් ගත්තා. කොහොම හරි කරත්තේ ඉස්සරහට යන සීන් එක දැක්ක කෙල්ල දුවලා ගිහිල්ලා කරත්තෙට පැනලා ෂර්ලිගේ බාල්දියත් පාවිච්චි කරලා කරත්තේ හරවගත්තා පාක් එක පැත්තට. ඊට පස්සේ ඒක හිඳිලා ගියපු ඇලපාරට පෙරලා ගන්නේ නැතුව නූලෙන් නවත්ත ගත්තා. හැබැයි ඉතින් මෝඩ ග්‍රේසන් ඒකේ උඩ නටන්න ගිහිල්ලා කරත්තේ පල්ලෙහාට වැටිලා ඒක ගිනි ගන්නත් පටන් ගත්තා. ඒ මදිවට මේකෙන් දැන් ගෑසුත් ලීක් වෙනවා. ෂර්ලිත් ඒ ඇස්සේ කෝටු කෑල්ලකට ගින්දර පත්තු කරගෙන අර ඩබලව බය කරලා මේ කරත්තෙන් එලවලා දාන්න හැදුවා. හැබැයි ඉතින් පොර කරපු මෝඩ වැඩේ නිසා ගෑස් එක පත්තු වෙලා කරත්තේ රොකට් එකක් වෙලා පාට වේගෙන් ඉස්සරහට යන්න පටන් ගත්තා. ග්‍රේසන් ඉතින් කරත්තේ නවත්ත ගන්න ෂර්ලිගෙන් උදව් ඉල්ලුවත් මේ එනකොට හොඳ නෑ කියලා දැනගත්ත ෂර්ලි මෙතනින් ඇට ටිකකුත් අරගෙන ඉස්සරහා තිබ්බ පාලම උඩට පැනගත්තා.
ඒ මදිවට මේ කරත්තේ මේ රොකට් එක වගේ යන්නෙත් කට්ටිය කෑම ගබඩා කරලා තියෙන ගහ පැත්තට. ඇන්ඩිත් ඉතින් හේන ගේමක් දීලා නූලෙන් ගහ බේර ගත්තත් කරත්තේ ගිහිල්ලා ඇලපාරේ තිබ්බ කැරගෙන රෝදේ වැටිලා ග්‍රේසන්වත් එක්කම උඩින් ගිහිල්ලා ආයෙමත් ගහ ඇතුළටම වැටුණා. ඒ වුණ වැඩෙන් එයාලා කෑම එකතු කරගත්ත ගහ සම්පූර්ණයෙන්ම ගිනි ගන්න පටන් ගත්තා. කොහොමරි මේ වැඩේ සම්පූර්ණ වැරද්ද පැටවුනේ ෂර්ලිගේ පිට උඩට. ඇන්ඩි බඩි ඇරෙන්න අනිත් සත්තු ඔක්කොම කිව්වේ මේ වැඩේට ෂර්ලිට උපරිම දඬුවම් දෙන්න ඕන කියලා. හැබැයි ඇන්ඩි කිව්වේ ඒ මරියන්නේ මේක ගැන පරීක්ෂණයක් කරලා ඉවර වෙලා තමයි ෂර්ලිට දෙන දඬුවමක් දෙන්න ඕන කියලා. ඒත් ඉතින් මෙතනීට රැකුන්ට නම් ඒ බයිලා හරි ගියේ නෑ. එයා කිව්වේ ෂර්ලියෝ මෙහෙන් පිටුවහල් කරන්න ඕන කියලා. සත්තුත් ඉතින් ඒකට ඒ වෙලාවෙම අත උස්සලා කැමැත්තක් දුන්නා. බාඩියා නම් අත ඉස්සුවේ නෑ. හැබැයි ඒක කොල්ල අනිත් අයට පෙන්වන්න ගිහිල්ලා එයාත් ෂර්ලිට අත වැනුවා. කොහමරි ඉතින් හැම සතෙක්ගෙම තීරණය මත ෂර්ලිට සිද්ධ වුණා මේ පාක් එක අතෑරලා දාලා යන්න. එයා ඉතින් ඩාබියාවත් එයත් එක්කන් යන්න කැමති වුණේ නැහැ. හැබැයි ඉතින් කොල්ලා හෙන්න ගැම්මෙන් නගරය ඇතුළට ගියාට ඒ වෙලාවේ මෙයාට කරදර හෙන්න ගොඩකට මූණ දෙන්න සිද්ධ වුණා. තව ටිකෙන් කොල්ලා මිනිස්සුන්ගෙනුත් මැරුම් කනවා. ඇන්ඩිටත් ඉතින් ගොඩක් දුකයි ෂර්ලියෝ මෙහෙන් පිටමන් කරපු එකට. ඒ වගේම දැන් එයාලට කෑමත් නැහැ. ඒ මදිවට සීත කාලෙත් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේම රෑවෙනවත් එක්කම ෂර්ලි නගරේ තිබ්බ බැරල් එකක් අස්සට වෙලා සීතලට ගැහි ගැහි ඉන්න පටන් ගත්තා. ඒ අස්සේ කොල්ලට ඇහුණා බැරල් එක දිගේ කවුරුරි එයා ඉන්න පැත්තට එන සද්දෙකුත්. කොල්ලා ඉතින් හැන්දකුත් අරගෙන ඒ කෙනා විතරයි හැන්දෙන් දුන්න පාරක් උඩින් ගිහිල්ලා වැටෙන්න. ඒ ඇවිල්ලා තියෙන වෙන කවුරුත් නෙමේ ෂර්ලිගේ ගෝලයා වුණ බඩියා. වෙලාවට ඉතින් බඩිට ඒ වැදිච්ච පාරෙන් කරදරයක් වෙලා නැහැ. හැබැයි ඉතින් ෂර්ලි නම් බඩිව එයත් එක්ක මේ නගරේ තියාගන්න කැමති වුණේ නැහැ. මොකද මේක භයානක තැනක් කියලා. ඒත් ඉතින් පණ්ඩිතයා වගේ තනියම ඉස්සරහට ගියපු එයාවත් අහුණා නගරේ රජ කරන් ඉන්න දරුණු මීයෝ සෙට් එකකට. කොල්ලා ඉතින් එයත් මීයෙක් කියලා ඒ සෙට් එකට පොඩි පානියක් දාන්න හැදුවා. හැබැයි ඉතින් ඒ වැඩේ හරි ගියේ නැහැ. අන්තිමේට ඉතින් කොල්ලට සිද්ධ වුණේ උන්ගෙන් බේරෙන්න පන කඩාගෙන දුවන්න උනේ එක. බඩිත් ඉතින් කොල්ලව දාලා ගිහිල්ලා තිබ්බේ නෑ. එයත් ඇවිල්ලා ෂර්ලිට මීයොන්ගෙන් බේරෙන්න උදව් කරන්න පටන් ගත්තා. කොහමයි ෂර්ලිට මේ වෙලාවේ තේරුණා මේ නසරානි මීයෝ සෙට් එකත් එක්ක ඒ දෙන්නට හැප්පෙන්න බෑ කියලා. ඒක නිසා කොල්ලා මොලේ කල්පනා කරලා මෙතන හිටිය පරවියෝ ටික නිදහස් කරලා ඒ එක්කෙනෙක්ගේ එල්ලිලා බඩිවත් අරගෙන ඉක්මනට මෙතනින් පැනලා ගියා. හැබැයි ඉතින් වැඩි දුරක් නම් යන්න හම්බුනේ නැහැ. මොකද ඒ පරවියට මේ ඩබලව මුස්සෙන් යන්න බෑනේ. පට්ට බරයිනේ. ඒකින්ද දෙන්නම ගිහිල්ලා වැටුණා කඩයක් ඉස්සරහට. ඒ කඩෙත් ඉතින් ලේසි පහසු කඩයක් නෙමේ. මේ නගරේ අලුතෙන්ම දාපු කජු කඩයක්. ෂර්ලිටයි ඩබියටයි ඒ කඩේ පෙනුනේ හරියට දිව්‍ය ලෝකයක් වගේ. ඒත් ඉතින් ඒ කඩේ ඇතුළට යන්න විදියක් නැහැ. මොකද ඒ කඩේ හැම පැත්තෙම සීල් කරලා තිබුණේ. කාටවත් ඇතුළට යන්න බැරි වෙන්න. දෙන්න ඉතින් ඇතුළට යන්න විකාර කර කර ඉන්න අතරේ මේ කඩේට ආවා හොඳට ඇඳ පැළඳ ගත්ත ඩයල් දෙකක්. ඩබියත් ඉතින් එයාලා ඇතුළට යනකොටම ඉස්සරහා දොරෙන් ෂේප් එකේ ඇතුළට රිංග ගත්තා. කොහමරි මේ කඩේ ඇතුළේ හිටිය අර කජු විකුණපු ඩයල් දෙකත්. එයා ඇවිල්ලා පට්ට හොරු සෙට් එකක්. දැන් මේ ඇවිල්ලා තියෙන කෙනා තමයි මේ ඩබල් එකේ ලොක්කා. එයා අවුරුදු 7ක් හිරේ ඉඳලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. බඩේ ඉතින් කොහමරි මේ වෙලාවේ මේක ඇතුළේ තිබ්බ ජනේලකින් ෂර්ලිවත් ඇතුළට අරගත්තා. හැබැයි ඉතින් දෙන්නට වැඩි දුරක් නම් යන්න බැරි වුණා. මොකද වහලේ පුරාම මේ අය මී කතුරු තියලා. අපි ආයෙමත් හොරු සෙට් එක පැත්තට ගියොත් අපිට කලින්ම හම්බුණ ඩයල් දෙක තමයි ෆින්ගර්ස්ුයි ලකී කියන්නේ. ලොක්කා අලුතෙන් එක්කන් ඇවිල්ලා තියෙන කෙනා තමයි නකල්ස්. පොර ඇවිල්ලා සද්ද බද්ද නැහැ. වැඩ විතරයි. ලොක්කට ඉතින් ලොක්කම කියලා කියමු ඔන්නෝයි. මේ සෙට් එක හදන්නේ බැංකුව කොල්ල කන්න. ඒක නිසා තමයි බැංකුව ඉස්සරහා තියෙන මේ කඩේ කුලියට අරගෙන තියෙන්නේ. මෙයාලා හදන්නේ බැංකුවේ සේප්පුව ළඟට මේ කඩේ යටින් උමගක් අරන්න. අපේ වහලේ උඩ ඉන්න ඩබල් නම් මේ වෙනකොට මී කතුරු වල තිබ්බ චීස් ටික උස්සනවා. හැබැයි ඉතින් ඒ පැඩේ පොඩ්ඩක් විතර ගැස්සිලා ෂර්ලිගේ නැට්ටා වුණා එක මී කතුරකට. කොල්ලා ඉතින් ඒකට බෙරියන් දෙන සද්දේ බල්ලට ඇහිලා පොරත් හයියෙන් බුරන්න පටන් ගත්තා. ලාගේ ඉතින් ඒ සද්දේ නවත්තලා දාන්න එයා ළඟ තිබ්බ බල්ලන්ට විතරක් ඇහෙන විසිල් එකක් පිඹින්න පටන් ගත්තා. ඒ විසිල් එකෙන් බල්ලට වගේම නකල්ස්ලත් අමාරු වෙන්න පටන් ගත්තා. කොහමද මේ සීන් ඔක්කොම ෂර්ලිත් හොඳට බලාගෙන හිටියේ. අනිත් පැත්තෙන් රැකුන්ගේ නියෝග උඩ ඇන්ඩි කෙල්ල නගරේ පැත්තට යන්න හදනවා එයාලට සීත කාලට අවශ්‍ය කරන කෑම තියෙන තැනක් හොයාගන්න. හැබැයි ඉතින් කලින් වතාවේ වගේම එයාට තනියම නම් යන්න හම්බුනේ නෑ. වදකාර ග්‍රේසන්වත් එක්කරගෙනමයි යන්න සිද්ධ වුනේ. කොහමරි නගරයට ගියපු මේ ඩබලට ඉස්සර වෙලාම හම්බ වුනේ බැරල් එකක් අස්සේ හිටිය කුණු මීයෙක්ව.
ඒමියා එකපාරටම ඇන්ඩි ළඟ තිබ්බ බෑග් එක උදුරගෙන දුවන්න පටන් ගත්තා. ග්‍රේසනුත් ඉතින් වැඩේ ඇතෑරියේ නෑ. එයා මීයාගේ පස්සෙන්ම ගිහිල්ලා ඇන්ඩිගේ බෑග් එක නම් බේරගත්තා. හැබැයි එයාට එතනින් පැන ගන්න බැරි වුණා. ඇන්ඩිට දැන් තනියම තමයි මේ ගමනේ යන්න සිද්ධ වෙන්නේ. මේ විදියට ඊළඟ දවසත් උදා වුණා. ෂර්ලි බඩියයි නම් එළි වෙනකම්ම මී කතුරු වල තිබ්බ චීස් ඔක්කොටම වැඩේ දීලා. ඒ අස්සේ ෂර්ලි නොදැනුවත්වම වහලෙන් පල්ලෙහාටත් වැටුණා. ඒත් එක්ක මේ කඩේට ගෑනු කෙනෙක් ආවා. එයාගේ නම තමයි ලානා. එයා ඇවිල්ලා මේ හොරකල්ලියේ ලොක්කගේ පරණ පෙම්වතිය. ලොක්කා ඉරෙන් නිදහස් වුණා කියන ආරංචියට එයව බලලා යන්න ඇවිල්ලා. ඒ අස්සේ පහළ හිටිය දඩෝරියටත් ෂර්ලිගේ ඉව වැටිලා හොඳටම බුරන්න පටන් ගත්තා. ලකී ඉතින් නලාවෙන් පිඹලා ඒක නවත්තන්න හැදුවත් නකසේ නලාව අරගෙන කුණු බක්කියට විසි කරලා දැම්මා. මොකද ඒ සද්දේ ඒ පොරටත් අමාරු හින්දා. දඩෝරියා ඒත් එක්කම ෂර්ලි ඉන්න බෝතලේ උඩට පැන්නා. බඩියා ඒ අස්සේ බොසාගේ ඇඟ ඇතුළට පැන්නා. කොහොමරි මේ විදියට දඟල්ලා දෙන්න කොහොමරි එතනින් නම් එළියට පැනගත්තා. දෙන්න ඊට පස්සේ කුණු ගොඩ ළඟට ගිහිල්ලා ඒක අවුස්සලා අර විසි කරපු නලාවත් හොයාගත්තා. හැබැයි ඉතින් ඒක හොයාගත්ත විතරයි ඒක විසික්ුණා මෙතෙන්ට ආපු ඇන්ඩි කෙල්ලගේ කකුල් දෙක ළඟට. ඇන්ඩි කෙල්ලත් දැනගත්තා මේ ඩබල් එකේ මොකක් හරි හොර සීන් එකක් තියෙනවා කියලා. කෙල්ල ඉතින් ඒ විසිල් එක කානුවට දානවා කියලා බය කරලා කොල්ලගෙන් අහන්න පටන් ගත්තා මොකක්ද මේ ඔයගොල්ලෝ කරන්නේ? ඔයාලා කෑම තියෙන තැනක්වත් හොයාගත්තද කියලා. හැබැයි ඉතින් මේ ඩබලට ඇන්ඩිට නම් උත්තර දෙන්න හම්බුනේ නෑ. මොකද එයාලා දැක්කා ආයෙමත් කඩේ දොර ඇරෙනවා. ඇතුළට පැනගන්න තියෙන එකම chance එක හින්දා දෙන්න නලාව අතහැරලා දාලා කඩේ පැත්තට දුවන්න පටන් ගත්තා. මේම දුවලා ඇතුළේ හිටිය දඩෝරියාවත් පොඩ්ඩක් විතර ගොනාට අන්දවලා කඩේ තිබ්බ ගබඩාව ඇතුළට රිංග ගත්තා. කොහොමරි ඒක ඇතුළට ගිය ෂර්ලිගේ කට නම් වහගන්න පොඩ්ඩක් විතර අමාරු වුණා. මොකද මේක ඇතුලේ රටකජු හේන්න තොගයක් තියෙනවා. කොල්ලට ඒව ටික පෙනුනේ හරියට රත්තරන් වගේ. ඒ වගේම සතුට වැඩිකමට කොල්ල මත් වෙලා වගේ මේක ඇතුලේ පිස්සු නටන්නත් පටන් ගත්තා. බඩියා හිටියේ නැත්තම් එයාව අර හොරු ජෝඩුවටත් මාට්ටු වෙනවා. එතකොට හොරු ජෝඩුව මේක ඇතුලේ මොකද්ද කරන්නේ? ඒ ඩබල කරන්නේ ගබඩාව අස්සෙන් බැංකුව පැත්තට උමගක් කාරලා ඒකේ පස් ටික ඔක්කොම බෑග් වලට පුරවලා මෙතන තිබ්බ පොඩි ජනේලකින් එළියට යවන එක. ෂර්ලි නම් හිතුවේ මේ කට්ටිය ශීත කාලෙට ගන්න ඇට වල දාන්න තැනක් හදනවා කියලා. ඒ වගේම ෂර්ලිටත් අයිඩියා එකක් ආවා එයාලත් මෙතන ඉඳන් උමගක් කාරලා මේ ඇට ටික එළියට අරගෙන යනවා කියලා. හැබැයි ඉතින් දෙන්නට ඒක ක්‍රියාවට නම් වන්න හම්බුනේ නෑ. මොකද මේක ඇතුළට බලු තඩිය පැනගත්තා. දෙන්න ඉතින් උගෙන් බේරෙන්න අර පොඩි ජනේලෙන් එළියට පැනගන්න හැදුවා. හැබැයි ඉතින් ෂර්ලිගේ නම් එළියට ආවේ භාගයයි. ඉතුරු කෑල්ල ඇතුලේ. ඒ අස්සේ කෙල්ලත් මෙතෙන්ට ඇවිල්ලා හිටියේ. හැබැයි යා ෂර්ලිව නම් බේරගත්තේ නෑ. මෙතන සිද්ධ වෙන දේ හරියටම මොකද්ද කියලා කියනකම්. ෂර්ලිටත් ඉතින් දැන් කරගන්නම දෙයක් නැති නිසා ගබඩාව ඇතුලේ තියෙන කෑම ගැන කෙල්ලටත් කිව්වා. කෙල්ලත් ඉතින් කපටි නෑ. එයා ෂර්ලිට නලාව දුන්නේ ඇතුලේ තියෙන කෑම යත් එක්ක භාගේ බෙදා ගන්නවා කියලා පොරොන්දුවකුත් අරගෙන. කොහොමරි දඩෝරියත් ෂර්ලි අතේ තියෙන නලාව දැකලා හොඳටම බය වුණා. අනික මේ බලුතඩිය ඇවිල්ලා නරක කෙනෙක් නෙමේ. එයා අහිංසක හුරතල් බල්ලෙක්. එයා මේ විදිහට හැසිරෙන්නේ මේ මිනිස්සු එයාව මෙහෙන් එල්ලවලා දායි කියන බයට. මේක ඇතුළට ආපු කෙල්ලටත් හේන්නම සතුටුයි. එයා කිව්වේ මෙතන උද්‍යානයේට අවුරුදු ගානකට කන්න දෙන්න කැම තියෙනවා කියලා. තව අපේ බඩියට ඒක ඇතුලේ තිබිලා ඩයිනමයිට් වගේකුත් හම්බ වුණා. ඒත් එක්කම කෙල්ල මෙතනින් එළියට දිව්වා මම මේවා අරගෙන යන්න කණ්ඩායමක් එක්කන් එන්නම් කියලා. කොල්ලට ඉතින් කොහොමත් රැකුන්ව ෂුවර් කරන්න බෑනේ. ඒක නිසා එයා බඩියව යවුවා ඒ කට්ටිය ගැන ඔත්තු බලන්න කියලා. ෂර්ලි හිතුවා වගේම සත්තු ටිකත් කැමති වුණේ නෑ ෂර්ලිත් එක්ක ඇට ටික බෙදා ගන්න. රැකුනුත් කිව්වේ ඒ ඇට ටික ඔක්කොම උද්‍යානයට ගේන්න ඕන කියලා. මේ විදියට ඊළඟ දවසත් උදා වෙලා උද්‍යානයේ සත්තු ටික දෙනෙක්ව කෙල්ල කඩේ ළඟට එක්කන් ආවා. ඒකන් ආපු සෙට් එකත් ග්‍රේසන් වගේම පිස්සු සෙට් එකක්. කොහොමරි මේ විදියට ෂර්ලි මේ ඇත් එක්ක ටිකක් වෙලා කතා කරලා එයාගේ ඇට හොරකම් කිරීමේ මෙහෙයුම පටන් ගත්තා. අනිත් පැත්තෙන් හොරු සෙට් එක බැංකුවෙන් සල්ලි උස්සන ප්ලෑන් එක ක්‍රියාවට නංවන්න පටන් ගත්තා. ඇන්ඩිගේ කට්ටිය නම් ෂර්ලිගේ ප්ලෑන් වලට අනුව දිගටම උමං හරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් එක තැනකින්වත් එයාලට ඇතුළට යන්න නම් හම්බුනේ නැහැ. කොල්ලා නම් මේක ආතල් එකට කරන වැඩක් වගේ පේන්නේ. මොකද අර ජනෙල් කෑල්ලෙන් ලේසියෙන්ම ඇතුළට යන්න පුළුවන්. හැබැයි මේ අයට ෂර්ලි කියලා තිබුණේ ඒ ජනෙලේ හැම වෙලාවෙම අරින්න බෑ කියලා. ඒත් ඉතින් ඒ සෙට් එක හාරලා එක තැනක් සෙට් වුණා බිත්තියේ ගඩොලක් බුරුල් වෙච්ච තැනක්. කට්ටිය ඉතින් ඒ ගඩොල අයින් කරන්න ගිහිල්ලා එකපාරට මේක ඇතුළේ තිබ්බ ඩයිනමයිට් එකක් වත් වුණා.
ශර්ලිත් ඉතින් ඒක දඩ බඩ කාලා විසි කරලා දැම්මත් දඩෝරිය ආයෙමත් ඒක ගෙනල්ලා ශර්ලිගේ අතටම දුන්නා. ඒක නිසා ඩයිනමයිට් එක පිපුරුවේ ශර්ලිගේ අතේමයි. වලහාරහාර හිටිය සෙට් එකත් කෙලින්ම ගිහිල්ලා වහලයක් උඩ. බල්ලත් ඒත් එක්කම වලෙන් උඩට ඇවිල්ලා කිව්වා මේ කේස් එක නිසා එයාව ආයෙමත් බල්ලෝ බලා ගන්න තැනකට බාර දෙයි. දැන් මම මොකද්ද කරන්න කියලා. ශර්ලිත් ඊට පස්සේ කල්පනා කරලා සූපිරි විසඳුමක් දුන්නා. ඒ තමයි එයාව බල්ලා අල්ලගෙන වගේ රංගපාන එක. ශර්ලිගේ අදහස නම් හරියටම වැඩ කරා. හැබැයි ඉතින් ලොක්කා යාගේ ගෝලියෝ ටිකට කිව්වා අර අහරලා තියෙන වල සිමෙන්ති වලින් වහලා දාලා අර ජනේලෙ දිගටම වහලා තියන්න කියලා. කොහමරි ගෝලියෝ දෙන්න ලොක්කා කිව්ව විදියටම ඒ වල කොන්ක්‍රීට් වලින් වහලා දැම්මා. නකසුත් ශර්ලිව උස්සන් ඇවිල්ලා එතන තිබ්බ කුණු බාල්දියක් ඇතුළට දැම්මා. මේ කුණු බාල්දියට හිලක් තියනවා දැක්ක කොල්ලා ඒ වෙලාවෙම ප්ලෑන් එකක් ගැහුවා මේ කුණු බාල්දිය ආවරණයක් හැටියට තියාගෙන මිනිස්සු හාරන උමකටම අපිත් උමකක් හාරමු කියලා. හැබැයි ඉතින් මෙතන හිටිය උරුමියා කිව්වේ ප්ලෑන් එක වෙනස් කරනවා නම් අපි රැකුන්ගේ අනුමැතිය ගන්න ඕන කියලා. ශර්ලිට නම් ඉතින් ඒ කතාවට හොඳටම මල පැන්නා. මොකද එයා රැකුන්ට පොඩ්ඩක්වත් කැමති නැති හින්දා. ඇන්ඩිටත් ඒකට හොඳටම අවුල් ගිහින් එයා ශර්ලි ළඟට ගිහිල්ලා ඇත්තම කිව්වා. රැකුන් හදන්නේ ඇට ටික ඔක්කොම උද්‍යානය ඇතුළට ගන්න කියලා. ශර්ලිත් එතකොට කිව්වේ මං ඒක කලින්ම දන්නවා. ඒක නිසා තමයි මං ඔයාලට මේ වැඩේට උදව් කරන්නේ නැත්තේ කියලා. කෙල්ලටත් ඒ කතාවෙන් තේරුණා ශර්ලි මේ උදව් කරනවා වගේ කරලා තියෙන්නේ තඩි බොරුවක් කියලා. හැබැයි කෙල්ල යන්න කලින් ශර්ලිට කිව්වා උද්‍යානයට මේ ඇට ටික ඕන. නැත්තම් සීත කාලය ආවට පස්සේ ඒක ඇතුලේ ඉන්න සත්තු ඔක්කොම බඩගින්නෙම මැරිලා යයි කියලා. කෙල්ල ඊට පස්සේ මෙතනින් ගත්ත ඇට ටිකක් අරන් ගිහිල්ලා උද්‍යානයේ ඉන්න සත්තුන්ට බෙදලා දෙන්න පටන් ගත්තා. රැකුන් නම් ඒ වැඩේට එච්චර කැමති වුණේ නෑ. මොකද මේ රැකුන් හොඳ කෙනෙක් වගේ පෙන්නගෙන හිටියට එච්චර හොඳ ඩයල් එකක් නන් නෙමෙයි. එයාට ඕන මේ උද්‍යානයට කෑම නොලැබෙන විදියට වැඩ කරන්න. මොකද එයා කියන්නේ කෑම පාලනය කරන කෙනාට උද්‍යානය පාලනය කරන්න පුළුවන් කියලා. රැකුන් ඊට පස්සේ එයාගේ ගෝලයා වුණ උරුමියට කිව්වා ඒ ඇට ටික උද්‍යානයට ගේන වැඩේ කොහොම හරි කඩාකප්පල් කරලා දාන්න කියලා. රැකුන් කිව්ව විදියට උරුමියා ගිහිල්ලා අර සෙට් එක හාරන වලට වතුර පුරවන්න පටන් ගත්තා. ශර්ලිත් ඒක දිහා බලන් ඉඳලා දඩ බඩ ගාලා පල්ලෙහාට යන්න හැදුවා විතරයි එකපාරටම යාළකින් මතු වුණා පිස්සු ග්‍රේසන්. එයාට මීයන්ගෙන් කිසිම කරදරයක් වෙලා නැහැ. හැබැයි ඉතින් පිස්සු අඩුවක් වෙලත් නැහැ. ශර්ලිටත් දැන් ඉතින් එයා හුරතල් කර ඉන්න වෙලාවක් නැති නිසා පොරව බඩියට බාර දීලා එයා ගිහලා ටැප් එක වහලා දාන්න පොඩි try එකක් දුන්නා. හැබැයි ඉතින් වැඩේ හරි ගියේ නැහැ. වලහාරහාර හිටිය සෙට් එකත් වතුරට අහුවෙලා කෙල්ලින්ම ගිහිල්ලා උමගස්සට වැටුණා. ඒ අස්සේ රැකුන්ගේ කුරුල්ලත් මෙතෙන්ට ඇවිල්ලා ශර්ලිට පහර දෙන්න පටන් ගත්තා. කොල්ලගේ වෙලාවට දඩෝරිය ඇවිල්ලා එයාව බේරගත්තා. ශර්ලි ඊට පස්සේ බල්ලට කිව්වා ගිහිල්ලා වතුර බටේ අයින් කරලා දාන්න කියලා. එයා ඒත් එක්කම අර ඩබලව බේරගන්න ඇතුළට දුවන්න පටන් ගත්තා. තව ඩිංගෙන් එයා නකල්ස්ගෙන් වෙඩිත් කනවා. කොහමරි ශර්ලිට අන්තිමේට පුළුවන් වුණා ඇතුළේ හිටිය ඩබලව ජනේලෙන් එළියට අරගෙන යන්න. වෙලාවට ඒ දෙන්නට වතුර පෙවුන එකෙන් ලොකු කරදරයක් වෙලා නැහැ. උරුමියත් ඒ සීන් එක දැකලා මෙතනින් පැනලා දුවන්න හැදුවා. හැබැයි ඉතින් ශර්ලිගේ අනකිරීම මත දඩෝරියට පුළුවන් වුණා ඒ උරුමියව අල්ලගන්න. ශර්ලි ඉතින් පොඩි සද්දයක් එහෙම දාලා එයාව බය කරලා අහගත්තා රැකුන් මොකද්ද මේ නටන්න හදන නාඩගම කියලා. කොල්ලා ඉතින් ඒක අනිත් අයට ගිහිල්ලා කියනවා කියලා කිව්වත් උරුමියා කිව්වේ අපරාධකාරයෙක් කියන දේවල් කවුරුවත්ම විශ්වාස කරන්නේ නැහැ කියලා. උරුමියා කිව්ව කතාව ඇත්ත තමයි. ශර්ලි කියන දේ ඇන්ඩිගේ කණ්ඩායමේ අනිත් අය පිළිගන්න කැමති උනේම නැහැ. මොකද එයාලට රැකුන්ව විශ්වාස කරන්න බෑ කියලා. ඇන්ඩිත් ඉතින් මෙතන හරියට මොකක්ද වුණ සිද්ධිය කියලා බඩියගෙන් අහන්න පටන් ගත්තා. ශර්ලිටත් ඒකට මල පැනලා කිව්වේ ඇයි ඔයා බඩියගෙන් අහන්නේ? එයා මෝඩයිනේ. එයාට කතා කරගන්නත් බෑ. එයාගෙන් ඕව අහලා වැඩක් නැහැ කියලා. කොහමරි ඒ කිව්ව කතාවට බඩියටත් හොඳටම මල පැන්නා. එයා ශර්ලිත් එක්ක යන්නවත් කැමති වුණේ නැහැ. කෙල්ලත් ඉතින් අනිත් සත්තුන්ව සංසුන් කරගෙන කිව්වේ අපි අපේ කොටස අරගෙන මෙහෙන් ඉක්මනටම යන්න යමු කියලා. ශර්ලි ඊට පස්සේ හාරපු උමගෙන් ගබඩාව ඇතුළට ගිහිල්ලා එයාගේ කොටස එළියට අරගෙන යන්න පටන් ගත්තා. හැබැයි ඉතින් දඩෝරිය ඇවිල්ලා ශර්ලිත් එක්ක සෙල්ලම් කරන්න ගියපු නිසා එයාගේ වැඩේ වැරදිලා එයාව අහු වුණා ලකීට. අන්තිමේට කොල්ලට කූඩුවක් අස්සේ ඉර වෙලා ඉන්න සිද්ධ වුණා. ඔරු සෙට් එකත් මේ ලේනට මොකද්ද කරන්න කියලා හිත ඉන්නකොට මේ ගබඩාව ඇතුළට ආවා ලොක්කගේ පෙම්වතිය වුණ ලානා. එයා එතකොට තමයි දැනගත්තේ මේ සෙට් එක තවත් හොරකමක් කරන්න යන්නේ කියලා. ලානා නම් ඉතින් ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. හැබැයි ලොක්කා කිව්වේ මේ මගේ අන්තිම වැඩේ කියලා.
ලානා ඊට පස්සේ ඕන මගුලක් කරගන්න කියලා දඩෝරියවත් අරගෙන කූඩුව ඇතුළේ හිටිය ෂර්ලිවත් නිදාස් කරලා මෙහෙන් යන්න ගියා. ෂර්ලිත් ඇට ටිකක් අරගෙන උඹගෙන් එළියට විතරයි එයාව අල්ලගත්තා නගරේ හිටිය කුණු මීයෝ සෙට් එක. ඒකේ තොදම වැඩේ කියන්නේ මේ කුණු මීයෝ සෙට් එක වැඩ කරන්නේ රැකුන්ට. ෂර්ලිත් රැකුන්ට කිව්වේ මං ඔයාගේ සැලැස්ම ගැන දන්නවා. මොකද ඌරු මීයා මට හැම දෙයක්ම කිව්වා කියලා. කොහමරි මේ කතාව යන අතරේ ඇතුලේ හිටිය හොරු සෙට් එක බැංකුවේ සේප්පුව පුරවලා දැම්මා. ඒ වැඩෙන් ෂර්ලිටත් පුරුවන් වුණා මේ සෙට් එකෙන් බේරිලා ආයෙමත් ගබඩාව ඇතුළට රිංග ගන්න. ඇන්ටික කණ්ඩායමත් මේ වෙනකොට උමග අස්සට රිංගලා හිටියේ. මේ හොරු සෙට් එක හදන්නේ සේප්පුවේ තියෙන සල්ලි මලු ටික අරගෙන එයාලා ළඟ තියෙන ඇට මලු ටික සේප්පුවට පුරවලා සීල් කරලා දාන්න. කොහමරි මේම ටික වෙලාවක් යනකොට ඇට ටික උස්සන්න ඇතුළට ආපු ඇන්ටිගේ සෙට් එක හොරු සෙට් එකට අහු වුණා. ඒ අස්සේ සර්ලිගේ පස්සෙන් කුණු මීයෝ සෙට් එකකුත් පන්නනවා. කොහමරි මේ විදියට මිනිස්සු අතරේ සත්තු අතරේ ලොකු කලබගෑනියක් ගිහිල්ලා අන්තිමේට පුළුවන් වුණා සත්තු ටිකට එතනින් කොහොමරි එළියට පැනගන්න. හැබැයි ගුවාවෙන් එළියට ආපු ඇන්ඩිට රැකුන් කියන්න පටන් ගත්තා ෂර්ලි හදලා තියෙන්නේ අපි හැමෝටම වංචා කරන්න. එයා මම ඉස්සරහා ඒක පාපොච්චාරණය කරා කියලා. ඒත් ඇන්ඩි කිව්වේ ෂර්ලි නම් කිව්වේ ඒකේ අනිත් පැත්ත. ඔයා උරුමියත් එක්ක එකතු වෙලා මේ වැඩේ කඩා කප්පල් කරන්න හදනවා කියලා. රැකුන් ඉතින් ඒකෙන් බේරෙන්න ඕන නිසා එයා ඇන්ඩිට කිව්වා මේ උරුමියත් ෂර්ලිගේ පැත්තේ කෙනෙක් කියලා. හොරු සෙට් එකත් මේ වෙනකොට සල්ලි ටික වාහන දෙකකට පටවලා මෙතනින් පැනලා යන්න ලෑස්ති වුණා. ඒක දැක්ක රැකුන් එතන හිටිය දෙන්නෙක්ට කිව්වා උද්‍යානයට ගිහිල්ලා තව සත්තු ටික දෙනෙක්ව එක්කන් එන්න. ඇන්ඩිට කිව්වා ඔයා කට්ටියත් එක්කන් ගිහිල්ලා වාහන ඇතුලේ තියෙන මලු ටික බීමට බාගන්න කියලා. හැබැයි ඉතින් රැකුන්නේ කරලා තියෙන්නේ තඩි බොරුවක්. ඇන්ඩිගේ සෙට් එක වාහනේට ගිහිල්ලා නැග්ගා විතරයි පොර ගිහිල්ලා වාහනේ දොර වහලා දැම්මා. ඕරුමියත් ඉතින් රැකුන්යාට වංචා කරපු නිසා දුවල ගිහිල්ලා ඒ වාහනේම එල්ලුණා. ඒත් ඉතින් ෂර්ලි තාම වැඩේ අත්හැරලා තිබ්බේ නෑ. එයා ග්‍රේසන් එක්ක පරවිය දෙන්නෙක් ගෙල්ලිලා ගිහිල්ලා ඇන්ඩිලා ඉන්න වාහනේ උඩට පැනගත්තා. ඒක දැක්ක රැකුණුත් දුවල ඇවිල්ලා හොරුන්ගේ ලොක් අරන් ගිය වාහනේ පිටිපස්සෙන් එල්ලුණා. අනිත් පැත්තෙන් රැකුන්ගේ වදකාර කුරුල්ලා ගිහිල්ලා ෂර්ලිට කරදර කරන්නත් පටන් ගත්තා. අනිත් හොඳම වැඩේ තමයි ලකි ෆින්ගර්සු හිටිය වාහනේ තියෙන්නේ සල්ලි නෙමේ. ඒකේ තියෙන්නේ ඇට ಜಾති පුරෝපු මලු. පේන විදියට උස්සපු සල්ලි ටික ලොක්කා තනියම අයිති කරගන්න වගේ හදන්නේ. අර ඩබලටත් ඉතින් ඒකට හොඳටම මල පැනලා දඩ බඩ ගාලා ලොක්කගේ වාහනේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. කොහමරි ෂර්ලිට මේ වෙලාවේ පුළුවන් වුණා අර වදකාර කුරුල්ලාගෙනුත් ගැලවිලා ග්‍රේසන්වත් එක්කරගෙන වෑන් එක ඇතුළට රිංග ගන්න. හැබැයි ඉතින් එකපාරටම රැකුණුත් වෑන් එක ඇතුළට පැනලා කොල්ල වේගෙන් එළියට විසි කරන්න උත්සාහ කරා. ඒත් ඉතින් ග්‍රේසන් එකට ඉඩ දුන්නේ නැහැ. එයා කිව්වේ ෂර්ලි කියන්නේ වීරයෙක් කියලා. වාහනේ පිටිපස්සේ දොරේ කොඩියක් වගේ එල්ලිලා හිටිය උරුමියත් කිව්වේ රැකුන් තමයි ඔයාලට වංචා කරේ කියලා. සත්තුත් එක තේරුම් අරගෙන එතන හිටිය හැමෝම කැමති වුණා රැකුන්න උද්‍යානෙන් පිටුවහල් කරලා දාන්න. රැකුන්ටත් ඒකට හොඳටම තරහ ගිහිල්ලා කොල්ලව අල්ලලා එළියට විසි කරලා දැම්මා. ඒත් ඉතින් කොල්ලට එකෙන් කරදරයක් උනේ නෑ. කොල්ලා ඒත් එක්කම දැක්කා පොලිසියේ වාහන ටිකක් එයා ඉන්න පැත්තට එනවා. රැකුණොත් වාහනේ ඇතුලේ තිබ්බ විසිල් එකත් අරගෙන වාහනේ උඩට ගියපු වාර යව විසික්ුණා ඉස්සරහින් ගිය වාහනේ ඇතුලට. කොහමරි මේම ගිහිල්ලා අන්තිමේට හොරු සෙට් එක පොලිසියට කොටු වුණා. ලොක්කා ඊට පස්සේ එයාලගේ වෑන් එකේ තිබ්බ සල්ලි ටික අනිත් වෑන් එකට පටවලා ඒකේ හිටිය ගෝලියෝ දෙන්නව බය කරලා පොලිසිය පැත්තට යවුවා. නකල්ස් ඊට පස්සේ එයාලා ආපු වාහනේ පොලිසිය ඉන්න පැත්තට යවන්න පටන් ගත්තා. ඒක ඇතුලේ ෂර්ලි ඇන්ඩි දෙන්නත් හිටියා. කොහමරි පොලිසිය කෙනෙක් ඒකේ රෝදෙට වෙඩි තිබ්බ පාර වෑන් එක ඩෑම් එකෙන් පල්ලෙහාට වැටෙන්න ගියා. කොල්ලත් ඉතින් ඉක්මනටම කෙල්ලව අරගෙන වෑන් එකෙන් එළියට පැන්නා. ඒ දෙන්නගේ වෙලාවට වෑන් එක ඇතුලේ තිබ්බ ඩයිනමයිට් ටිකත් පත්තු වුණා. ඒකෙන් සලිට පුළුවන් වුණා ඩෑම් එකේ උඩ කෑල්ල අල්ලගන්න. හැබැයි ඒ පිපිරීමෙන් ලොකු අවුලකුත් සිද්ධ වුණා. ඒ තමයි ඩෑම් එකේ ඉරිතරලා ෂර්ලිලයි ලොක්කා හිටිය වෑන් එකයි කෙලින්ම ගිහිල්ලා පල්ලෙහා වතුරේකට වැටුණ එක. ඒත් ඉතින් කට්ටියගේ වෙලාවට එතන තිබ්බ කොටයක් නිසා ඒ කට්ටිය දිය ඇල්ලෙන් පල්ලෙහාට වැටුනේ නෑ. ලොක්කත් ඉතින් දඩබඩ ගාලා වෑන් එක ඇතුලේ තිබ්බ සල්ලි ටික ගොඩ බිම පැත්තට විසි කරන්න පටන් ගත්තා. ඒ අස්සේ ෂර්ලිගේ ඉස්සරහට රැකුණුත් ආවා.
අනිත් හොඳම වැඩේ කියන්නේ සල්ලි ටික ගොඩබිමට විසි කරලා ඉවරුණා විතරයි නකල්ස් ලීයක් අරගෙන ඇවිල්ලා එයාගේ ලොක්කවත් දියැල්ලෙන් පල්ලෙහාට තල්ලු කරන්න හැදුවා. දැන් මොකද්ද කරන්න කියලා කොල්ලා හිත ඉන්නකොට එකපාරටම රැකුන්ගේ ඇඟ උඩට මල්ලක් වැටිලා එයා අතේ තිබ්බ නලාව විසික්ුණා කොල්ලගේ අතට. ඒ මල්ල විසි කරලා තියෙන්නේ බඩියා. ඒ සෙට් එකටත් කිසිම කරදරයක් වෙලා නැහැ. සැලි ඒත් එක්කම විසිල් එක ගහන්න පටන් ගත්තා. මොකද ඒකෙන් නකල්ස්ටත් බලපෑමක් තියෙන හින්දා. කොල්ලා හිතපු විදියටම පොර එකෙන් අවුල් ගිහිල්ලා රැකුන්ගේ ඇඟ උඩට වැටිලා එයත් එක්කම දී ඇල්ලෙන් පල්ලෙහාට ඇදගෙන වැටුණා. ඒ අස්සේ කොටෙත් දෙකට කැඩුනා. සර්ලියා පැත්තට පැන ගන්න හදනකොටම රැකුන් ඇවිල්ලා කොල්ලව අල්ලගත්තා. එයා නකල්ස් එක්ක පල්ලෙහාටම වැටිලා නැහැ. කොමලි සර්ලි අවුලකින් ඉන්න කියලා දැක්ක අනිත් සත්තු ටික දුවලා ගිහිල්ලා එයාව මේ පැත්තට ඇදලා ගන්න හැදුවා. හැබැයි ඉතින් ෂර්ලිට තේරුණා මේ වැඩෙන් අනිත් සත්තු ටිකක් දී ඇල්ල පැත්තට ඇදෙනවා කියලා. ඒක නිසා කොල්ලා සත්තු ටිකට සමු දීලා විසිල් එක අතෑරලා දැම්මා. ඒ වැඩෙන් කොල්ලා රැකුන් එක්කම දී ඇල්ලෙන් පල්ලෙහාට ඇදගෙන වැටුණා. මේම ටික වෙලාවක් යනකොට ඇට ටික වතුර පාරත් එක්කම උද්‍යානයේ පැත්තට ගියා. ඒ විතරක් නෙමේ ඇලපාරේ තිබ්බ රෝදේ වැඩ කරන්න පටන් අරගෙන ඒකෙන් ඇට ටික උද්‍යානයේ පැත්තට විසි වෙන්නත් පටන් ගත්තා. හරියට කෑම වැස්සක් වහිනවා වගේ. ලොක්කත් ඉතින් වතුර පාරත් එක්කම උද්‍යානයටම ඇවිල්ලා තිබ්බා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් යාර නිදහසේ ඉන්න නම් හම්බුන්නේ නැහැ. පොලිසියෙන් පොරව අල්ලගත්තා. ලානත් ඇවිල්ලා පොරට කිව්වේ ඔයගේ මගේ සම්බන්ධය නිල වශයෙන් මෙතනින් ඉවර වෙනවා කියලා. කොහමරි දඩෝරියට මේ වෙලාවේ උද්‍යානයේ පැත්තෙන් මොකක් හරි ඉවක් වැටෙන්න පටන් ගත්තා. එයා ඉතින් බඩියවත් එක්කන් ගිහිල්ලා බලනකොට ඒ හිටියේ ෂර්ලි. හැබැයි ඉතින් එයා ජීවතුන් අතර ඉන්න පාටක් නම් පේන්න නැහැ. දෙන්නත් ඉතින් හරිම දුකෙන් එතනින් යන්න හදනකොටම මෙන්න එකපාරටම ෂර්ලියා නැගිට්ටා. එයාට කිසිම කරදරයක් වෙලා නැහැ. මේම ටික වෙලාවකට පස්සේ දඩෝරියත් මෙතනින් යන්න ගියා ඇට කඩේදී හම්බෙමු කියාගෙන. මොකද ලානා එක දිගටම කරගෙන යනවලු. ඇන්ඩි කෙල්ලත් මේ වෙලාවේ දැක්කා ෂර්ලි හොඳින් ඉන්නවා කියලා. එයාටත් ඒකට ගොඩක්ම සතුටුයි. කෙල්ල ඊට පස්සේ එයාම උද්‍යානයට එක්කන් යන්න හැදුවා. ඔයා තමයි අපිව බේරගත්තේ. දැන් ඔයා තමයි අපේ නායකයා කියලා. හැබැයි ඉතින් ෂර්ලි නම් ඒකට කැමති වුණේ නැහැ. එයා බඩියත් එක්ක මෙතනින් යන්න ගියා මම හැම වෙලාවෙම උද්‍යානයට කෑම හොයන වැඩේ ඉන්නම් කියලා. ඉතින් මේ විදියට මේ ලස්සන කතාව ඉවර වෙනවා. තවත් අලුත් කතාවකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.